ඔබ උසස් පෙළට මුහුණ දෙන ශිෂ්‍යයෙක්ද? උසස් පෙළට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශිෂ්‍යයෙක්ද? නැතිනම් ඔබ ඔබේ දරුවාගේ අනාගතය ගැන සැලකිලිමත් වෙන ආදරණීය මව්පියෙක්ද? එහෙනම් මේ වැඩසටහන ඔබටයි. Beyond the Classroom සමගින් අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රමිත් පෙරේරා, ඉංජිනේරු තාක්ෂණ වේදය ගැනීම කටයුතු කරන අයුබෝවන් සහ ආදරෙන් පිළිගන්නවා Beyond the Classroom වෙතට. ඉංජිනේරු තාක්ෂණ වේදය ගැන කතා කරනකොට මම මෙහෙම කතා කරන්නම්. මෙහෙම පටන් ගන්නම් මම සාකච්ඡාව. මේ වෙනකොට කතා බහට ලක් වෙලා තියෙනවා මතයක් තියෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදය නැත්නම් ET කියන විෂය ලේසි කියලා. ඇත්තද? ඇත්තට මේක මම මෙහෙම කියන්නම් විෂයක් කියන එක ලේසිද අමාරුද කියන එක තීරණය වෙන්නේ ගන්නන විදිය සහ ඉගෙන ගන්න විදිය අනුව. එතකොට අපේ අතේ ET විෂය ගත්තොත් එහෙම ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා කියන්නේ ලෝකයට අත්‍යවශ්‍ය වෙන මේ ගත්තොත් මේක තියරි ප්‍රැක්ටිකල් දෙකම තියෙන විෂයක්. එතකොට මේක ලේසි කියලා කියන්න බෑ. ඒක දෙක අපි උගන්නන විදිය සහ ළමයා ඉගෙන ගන්න විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ET කරන ළමයින්ට නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදය කරන ළමයින්ට ලේසි කියලා දැන් ඒකට පිළිතුර දුන්නානේ. මම අහන්නම් මේකට තියෙන ජොබ් මොනවද? සමහරවිට සමහර අය කියනවා මේවට ජොබ් නැහැ. සමහරලාට මේවට රැකියා නැහැ. ඒ හින්දා මේ විෂයන් තෝරා ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ළමයි. ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකෙට අත්‍යවශ්‍ය විෂයක්. එතකොට මේ විෂය ඇතුලේ තියරි ප්‍රැක්ටිකල් දෙකම තියෙනවා. එතකොට මම උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. මගේ තියෙනවා ස්කයිලැබ් කියලා කම්පැනි එකක්. ඒ කම්පැනි එක ඇතුලේ අපි ගත්තොත් ලංකාවේ තියෙන ගොඩක් ආයතන වලට ඔටෝමේෂන්, සොෆ්ට්වෙයාර් ඩෙවලොපින්, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට්ස්, ඔයගේ ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒතර ඔය ප්‍රොජෙක්ට්ස් ඔක්කොම කරන්නේ මගේ ඇතුලේ ඉගෙනගත්ත ළමයි සහ දැනට ඉගෙන ගන්න මේ ET කරන ළමයි. ඉතින් එතකොට ඒගොල්ලන් ඒ ප්‍රොජෙක්ට්ස් කරන ගමන් ඒ ප්‍රොජෙක්ට්ස් වලින් සල්ලි හම්බ කරලා ඒක අම්මලා තාත්තලාට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලන් තමන්ගේ ආදායම් මාර්ගය හොයාගන්න. ඉතින් මම හිතන්නේ ඒක හොඳම උදාහරණයක් වෙන්න ඇති. ඉතින් ඔය ජොබ් නැහැ කියන්නේ ඇත්තටම ඔය ගෙවල් ඇතුළේ ඉඳන් කම්මැලි කට්ටිය. ප්‍රමිත් සර් ඔබ සාධන අධ්‍යාපන ආයතනයේ තෝරගෙන තියෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ඉගැන්වීම සඳහා. ඒතර මේ නරඹන දරුවෙක්ට හෝ මේ නරඹන දෙමව්පියෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සාධන අධ්‍යාපන ආයතනයේ නැත්තම් ප්‍රමිත් පෙරේරා සර් කොහොමද මෙතනට එන ඉංජිනේරු තාක්ෂණ වේදය ඉගෙන ගැනීමට එන දරුවෙක්ව ඔවුන්ගේ විභාගයට උසස් පෙළ විභාගයට සූදානම් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය එන්න පුළුවන්. අපි ඒකටත් පිළිතුරක් දෙමු. ඇත්තම සාධන අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ මේක ප්‍රතිඵල හදන තැනක්. ඒක ළමයාගේ O level පොඩි තැන ඉඳලම A level වෙනකම්ම ළමයාගේ ආරක්ෂාව ඊට පස්සේ ළමයාගේ අධ්‍යාපනයට ලොකු තැනක් දෙන තැනක්. ඉතින් ඒ වගේ තැනකට ඇවිල්ලා මම මෙතනදී ළමයෙක්ට මගේ උපරිමයෙන්ම කරනවා. එතකොට අපේ පන්ති ඇතුලේදී මම කිව්වා මේක ET කියලා කියන්නේ තියරි ප්‍රැක්ටිකල් දෙකම යන විෂයන්නේ. ඉතින් මේ විෂය ඇතුලේදී මම තියරිත් එක්ක ප්‍රැක්ටිකල් පන්තිය තුලම කරලා ඊට පස්සේ ළමයාව එක්සෑම් එකට උපරිම සූදානම් කරලා ඊට පස්සේ එක්සෑම් එකෙන් පස්සේ ප්‍රැක්ටිකල් ටිකක් කරලා ළමයාට හොඳ රිසල්ට් එකක් දීලා එයාව කැම්පස් ඇවල එයාගේ අනාගතේ බබලන තමයි මගේ ප්‍රධානම අභිප්‍රායය. ඉතින් මේ විදිහට අපිත් සමග කතා බහට අද එකතු වුණේ Beyond the Classroom තුලින් ප්‍රමිත් පෙරේරා සර් ඉංජිනේරු තාක්ෂණ වේදයේ ඉගෙනීම් කටයුතු කරන බොහොම ස්තුතියි සර් අපිත් සමග අද එකතු වුණාට. මෙවන් වූ උපදෙස් මෙවන් වූ નિયમિત සැලසුම් සමග බොහොමයක් සමග Beyond the Classroom සමගින් අපි නැවතත් හමු වෙමු.